ආයුබෝවන් කොහොමද ඔයාලට අවුරුදුත් එනවා නේද? අවුරුද්දට මේ වගේ රසවත් කෑමකුත් ඔයාලගේ කෑම මේසෙට තියන්න පුළුවන්. මේක හරිම රසයි. සැරට ඇඹුල් රසට ඇතුව කන්න ආසයි වෙනුවෙන් මේක හදලා දෙන්න හරිම රසයි. ඉක්මනට හදා ගන්න පුළුවන්. ඉතින් මේක හදාගන්න ගොඩක් අමුද්‍රව්‍ය අවශ්‍ය වෙන්නේ නැහැ. පට්පට් ගාලා හදා ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම අපිට මේකට කරන්න තියෙන්නේ අපි මේ චිකන් විස් ටික හොඳට හොද ගන්න ඕනේ. ඊට පස්සේ මේකේ තෙත ගතිය අර ගන්න ඕනේ. කිචන් ටවල් එකක් හරි ටිෂු එකක් හරි අරගෙන මේක තෙත චුට්ටක් මාත්තු කරලා ඊට පස්සේ මේකට ගම්මිරිස් කුඩු ටිකකුයි ලුණු කුඩු ටිකයි කහ කුඩු ටිකකුයි අනලා පැය භාගයක් විතර අපි මේක පැත්තකින් අරන් තියාගන්න ඕනේ. ඔයාලා සෝයා සෝස් රසට කැමති නම් ඔයාලා මේක මැරිනේට් කරන වෙලාවේ ලුණු දාගන්න නැතුව ඒ වෙනුවට සෝයා සෝස් මේස හැන්දක් විතර එකතු කරලා අනලා තියලා මේ විදිහට ගැඹුරු තෙලේ බෙද ගන්න චිකන් වින්ස් ටික මේක ලස්සනට රන්වන් පාට වෙන තෙක් මම මේක බෙද ගන්නවා. ඒ වගේම ළමයිනේ අපිට පුළුවන් මේක අපේ ගෙදරට එන අමුත්තන්ට අපේ පවුලේ අයට අපේ කෑම මේසෙට මේක රසවත් සයිඩ් ඩිෂ් එකක් වශයෙන් උනත් හදලා තියන්න පුළුවන්. විනාඩි 5ක් විතර යනකොට මේ චිකන් වින්ස් ටික බෙදලා ඉවරයි. ඉතින් දැන් මම මේක මේ විදිහට අයින් කරගෙන අපි බලමු දෙවෙනි පීවර කොහොමද කරගන්නේ කියලා. දැන් මම මේ පෑන් එක රත් වෙන්න තියලා ඒකට ඔලිව් තෙල් මේස හැඳි දෙකක් විතර එකතු කරනවා. ඒකල්ලා මම මේකට හොඳට තලා ගත්ත සුදු ලුණු පේස්ට් එක මේ විදිහට දාලා සුදු ලුණු ටික ලස්සනට රන්වන් පාට වෙන තෙක් බෙද ගන්නවා මෙන්න මේ වගේ. ඊට පස්සේ මම මේකට කෑලි මිරිස් තේ හැඳි දෙකක් විතර එකතු කරා. ඔයාලා තව චුට්ටක් සැරට කන්න ආස නම් කෑලි මිරිස් ටික වැඩි කරලා ගන්න. ඊළඟට තමයි මේ අපේ මේක රසවත් කරම ද්‍රව්‍ය මේ දාන්නේ. ඒ තමයි දෙහි ඇඹුල්. දෙහි ඇඹුල් නම් මම ගොඩක් මේකට එකතු කරනවා. මොකද දෙහි ඇඹුල් කන්න මෙහි අය ගොඩක් කැමති. ඉතින් මම මේ ටිකට දෙහි මේස හැඳි 4ක් විතර දාගත්තා. ඒ ටික දාගෙන මේ දෙහි ඇඹුල් ටික මේ චිකන් වින්ස් වලට උරා ගන්නකම් මේ විදිහට කලවම් කරලා ගන්න ඕනේ. හොඳට මෙතකොට මේ දෙහි උස ටික මේ චිකන් වලට උරා ගන්නවා. ඊළඟට මම මේ එකතු කරන්නේ කොත්තමල්ලි කොළ. ඉතින් කොත්තමල්ලි කොළ ටිකක් දාලා මේ විදිහට කලවම් කරලා මම ලිව ඔෆ් කරනවා. ඉතින් දැන් අපිට තියෙන්නේ මේක පිළිගන්නවන්න කොත්තමල්ලි කොළ ටිකක් කඩෙන් ගෙනත් හරි තියාගෙන මේකට එකතු කරගන්න. මොකද ඉතින් මේකේ නියම රස ගන්න නම් අපි කොත්තමල්ලි කොළ ටිකක් අවසානයේට එකතු කරගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමා මගේ චිකන් වින්ස් ටික හදාගත්තේ. මේ පේනවා නේද හරි ලස්සනයි. ඒ වගේම මාරම රසයි. එහෙමනම් ඔයාලා මේක කැමති නම් මගේ මේ වීඩියෝ එකට ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් වීඩියෝ එක නරඹ ඔයාලට බොහොම ස්තුතියි. අපි ආයෙත් මේ වගේම රසවත් කෑමක් හදන වීඩියෝ එකකින් හමු වෙමු.